ආයිබෝන් කියලා පිළිගන්නවා ක්‍රියේටර් ප්‍රෝ YT YouTube channel එකට. අද මම ඕගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ಭಾರತ ප්‍රභාත් තෙන්නකෝන් කියන YouTube channel එක කොච්චර මාසික ආදායමක් උපයනවද කියලා තමයි මේ ටික හරහා ඕගොල්ලන්ට සරලව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ තනකදී දවසක පොලිටිකල් වගේ YouTube channel එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ follow කරන්න මේ ಭಾರತ තෙන්නකෝන් කියන YouTube channel එක. එයා කොච්චර මුදලක් උපයනවද කියලා තමයි මාසිකව ඕගොල්ලන්ට සාක්ෂි ඇතුව මම පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ಭಾರತ තෙන්නකෝන් YouTube channel එකට આવොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම තියෙනවා ಭಾರತ තෙන්නකෝන් කියලා. ඊටත් අමතරව ಭಾರತ තෙන්නකෝන් handle එක තියෙනවා. ඊටත් අමතරව subscribers ලා කීයක් ඉන්නවද කියලා පෙන්වලා තියෙනවා. subscribers ලා ලක්ෂ 2.600ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඊටත් අමතරව වීඩියෝ 460ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඊටත් අමතරව Patreon ගිණුම් කීපයක් තියෙනවා. ඒක තමයි සරල විස්තරය. ඕගොල්ලන්ට සරල විස්තරය බලා ගන්න පුළුවන්. views කොච්චර ප්‍රමාණයක් තියෙනවද, සාමාන්‍ය මාසික earn එක කොච්චරද කියලා සාමාන්‍යයෙන් මෙතනින් පැහැදිලිව ඕගොල්ලන් බලා ගන්න පුළුවන්. මේක මම install කරලා තියෙන software එකක්. ඒක හරහා තමයි පෙන්වන්නේ. මීටත් වඩා එහාගේ දේවල් මම ඕගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ಭಾರತ තෙන්නකෝන් YouTube channel එක සාමාන්‍ය average විදිහට ගත්තොත් විනාඩි 37ක හැම වීඩියෝ එකක්ම වගේ average එකක් පවත්වාගෙන යනවා. ඊටත් අමතරව සතියට uploaded 7ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් channel එකට ගියොත් political දේවල් බලා ගන්න පුළුවන්. මොන වගේ දේවල්ද එයා publish කරන්න කියලා. politically interest එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ follow කරන්න ಭಾರತ තෙන්නකෝන් කියන channel එක. ඊට පස්සේ මම ඕගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ earning සම්බන්ධව තමයි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ಭಾರತ තෙන්නකෝන් මේ YouTube channel එක පාවිච්චි කරලා මාසෙට කොච්චර මුදලක් උපයනවද කියලා තමයි දල වශයෙන් ඕගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මම යනවා social blade කියලා මේ වෙබ්සයිට් එකක් තියෙනවා. social blade වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි ಭಾರತ තෙන්නකෝන් කියලා සර්ච් කරන YouTube channel එක. මෙන්න තියෙනවා YouTube channel එකේ සම්පූර්ණම විස්තරය. C+ කියන grade එකේ තමයි channel එක තියෙන්නේ. ඔයගොල්ලන්ට අර details ම බලා ගන්න පුළුවන්. උඩ හරියෙන්. නැත්තමතරව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් subscribers ලා මාසයකට 1k වගේ එනවා දවස් 30ට. නැත්තමතරව මාසෙට 1.6 මිලියන් සාමාන්‍ය views. ඊටත් අමතරව monthly earning එක ගැන කතා කරුවා සාමාන්‍යයෙන් $407ත් 6500ත් අතර වගේ මුදලක් අනිවාර්යයෙන්ම ಭಾರತ තෙන්නකෝන් YouTube channel එක ආදායමක් විදිහට උපයනවා. මම ඕගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මීට එහා සමහර විට ආදායමක් ලබා ගන්නවා ඇති මේ වීඩියෝ එක හරහා මම ඕගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේවල් තමයි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊට පස්සේ පොඩ්ඩක් මේ වෙබ්සයිට් එකම යරට આવොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 2026 ජනවාරි 23 වෙනිදා ඉඳන් තමයි පළහැර තියෙන්නේ. අද දවස තමයි 2026 දෙවෙනි මාසේ 5 වෙනිදා තමයි. අද දවස මේ දවස් ටික පොඩ්ඩක් ඇනලයිස් කරලා බැලුවොත් සාමාන්‍ය views දවසකට 40000ක් 50000ක් 60000ක් වගේ තමයි සාමාන්‍ය views ප්‍රමාණයක්. ඉන්නේ දවසකට සාමාන්‍ය views 50000ට වඩා වැඩි ප්‍රමාණයක් average විදිහට එනවා. සාමාන්‍ය දවසක ආදායම විදිහට ගත්තොත් දල වශයෙන් $13,188ක් තමයි සාමාන්‍ය average එකක් විදිහට දවසක views වලක් එන්නේ. අපි සාමාන්‍යයෙන් ගණන් හදාගන්න පහසු වෙන්න අපි හිතමු $150ක් වෙනවා කියලා හැමදාම අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි ප්‍රමාණයක් එනවා. සාමාන්‍යයෙන් මේ වගේ YouTube channel එකකට political YouTube channel එකකට සාමාන්‍ය views 1000කට $760ක් 70ක් එහෙම නැත්නම් අවම වශයෙන් 750කට වඩා වැඩි මුදලක් අනිවාර්යයෙන්ම එනවා. ඒ කියන්නේ views 1000කට 750ක් විතර වගේ ඩොලර්ස් එනවා. අපි ටිකක් ගණන් හදමු ಭಾರತ තෙන්නකෝන් කොච්චර මුදලක් උපයනවද කියලා සාමාන්‍ය සරලව. ඒකට මම එනවා කැල්කියුලේටර් එකට එනවා. කැල්කියුලේටර් ඇවිල්ලා සාමාන්‍යයෙන් මම කිව්වේ මෙතන මේ දවසට $150ක් විතර වගේ හොයන ඇති කියලා කිව්වනේ මම. මේ 12.188යි මැද්දේ මම සාමාන්‍ය දලා දවසක් ගත්ත 150ක් වගේ කියලා. සමහර වෙලාවට මේක 180 වෙන්න පුළුවන්, 200 වෙන්නත් පුළුවන්, 100 වෙන්නත් පුළුවන්, 150 වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි දලාගයක් විදිහට මම $150ක් දෛනිකව මම ගණනය කරුවේ. ඊට පස්සේ මම $150 වැඩි කරනවා දවස් 30න්. එතකොට එනවා සාමාන්‍යයෙන් $450ක් විතර වගේ අවම වශයෙන් එනවා දවස් මාසෙට ಭಾರತ ප්‍රභාත් තෙන්නකෝන්. ඒ කියන්නේ ಭಾರತ තෙන්නකෝන් YouTube channel එකට. ඊට පස්සේ අපි මේක ශ්‍රී ලංකා මුදලට කන්වර්ට් කරුවොත් අපි ඒක වැඩි කරන්න සාමාන්‍යයෙන්
දැන් යනවා ඩොලර් එකක් 309ක් විතර වගේ තමයි සාමාන්‍යයෙන් අද ප්‍රයිස් එක. අපි ඒක 309න් වැඩි කරපුවාම 13,90,000ක් විතර වගේ මාසිකව ಭಾರತ තෙන්නකෝන් කියන YouTube channel එක හොයනවා. ಭಾರತ තෙන්නකෝන් YouTube channel එක මම අර කලින් කිව්වා වගේ දවසට වීඩියෝ දෙකක් දානවා. දෙකක් දැම්මත් පහක් දැම්මත් එකක් දැම්මත් අනිවාර්යයෙන්ම අවම වශයෙන් ಭಾರತ තෙන්නකෝන් කියන YouTube channel එක රුපියල් 14,000ක් විතර වගේ ආදායමක් YouTube එක හරහා උපයනවා. ඒ channel එක ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ political channel එකක් පටන් ගන්න අනිවාර්යයෙන්ම පටන් ගන්න. political කියන්නේ ගොඩක් trending දේවල් තමයි political කියලා කියන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ කවදා හරි අවම වශයෙන් 14,000ක් නැතත් මාසිකව ලක්ෂයක වගේ ආදායමක් ගන්න පුළුවන් පොඩියට ඔයා YouTube channel එක පටන් ගත්තොත්. ඕගොල්ලෝ මේ වගේ content බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ අලුත්ම channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට decode කරන්න ඕනේ මොන channel එකද කියලා පළවෙනි comment section එකේ සඳහන් කරලා යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් වෙනකම් මම ගිලිනවා.